සදහම් ප්‍රදීප මෝහ අඳුර දුරලා ප්‍රඥාව නැමැති පහන දැල්වීම පිණිස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දත් මට නිවාඩුවක් හම්බුණා. මට නිතරම විවේක හම්බෙන්නේ නැහැ. ඔබ වහන්සේ බැහැ දකින්න. ශ්‍රාවකයෝ තරහ වෙලා ඇති වීඩියෝ කිහිපයක් කරන්න බැරි වුණාට අදත් මම ප්‍රශ්නයක් निराකරණය කරගන්න ඔබ වහන්සේ හමු වීමට ආවේ. අපි අටපිරිකර මිලදී ගන්නවා. ඒ අටපිරිකර නිවැරදි අටපිරිකරද නැත්නම් ඒවා ගැනීමේදී අපි නිවැරදි ආකාරයෙන් බලන්න ඕන මොනවා හරි තියනවද කියලා අපි සෑම වෙනුවෙන් අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි අයියා, ගොඩක් කාලෙකින් තමයි ඉතින් එන්න උනේ නේද? දැන් ඔය අටපිරිකර සම්බන්ධයෙන් තවත් කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඉතින් ඒකත් මම කියලා දුන්නා. ඇත්තෙන්ම අටපිරිකරක් කඩෙන් ගන්න එක අද වාණිජ්‍ය පරමාර්ථය තුන තියෙන වාණිජ්‍ය භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ ලෝකේ හැමදේම වාණිජකරණය වෙච්ච ලෝකෙ තුල අටපිරිකර කියන පූජා භාණ්ඩෙත් අද වාණිජකරණයට නැත්තම් ආදායම් මාර්ගයක් උපයා ගන්න දෙයක්. ඒ වගේම සමහර වෙලාවට තමන්ගේ தත්ත්වය ප්‍රදර්ශනය කිරීමට උපයෝගී කරගන්න දෙයක් බවට පත් වෙලා තියෙනවා අටපිරිකර. ඒ කියන්නේ මම අටපිරිකර පූජා කරා, මම අර ලොකු අටපිරිකර පූජා කරා, මම මිලෙන් අධික අටපිරිකර පූජා කරා කියලා විවිධ තමන්ගේ தත්ත්වය ප්‍රදර්ශනය කරගන්නා වූ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආභරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේක වාණිජ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. මේ ලෝකේ උතුම්ම පූජා භාණ්ඩයක්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය දැන් ඔය ඇහුවා කඩෙන් ගන්න අටපිරිකර ඇත්තටම අටපිරිකරක් තියෙනවද? නැත්නම් ඒ අංග 8ම තියෙනවද කියලා. ඔව්, බොහෝ අටපිරිකරවල කඩෙන් ගන්න එකේ අටපිරිකරට අවශ්‍ය අංග 8ම තියෙනවා. නමුත් ඒකේ මිලත් එක්ක ඒකේ තියෙන වටිනාකම නැත්නම් ඒකේ තියෙන අපි කියන ක්වොලිටි එක, ඒ කියන්නේ ඒකේ තියෙන ගුණාත්මක භාවයේ යම් අඩුපාඩු යම් වෙනස් වීම් තියෙනවා. ඒ කියන්නේ රුපියල් මං හිතන්නේ අඩුම එක රුපියල් 3500ක් විතර වෙනවා අටපිරිකර. ඊට එහා තියෙනවා මම හිතන්නේ දහස් ගණන් ලක්ෂ ගණනකට ඇති. මේ කියන්නේ ලක්ෂ ගණන් කියන්නේ දැන් සාමාන්‍යයෙන් මම මේ පොරවගෙන ඉන්න සාමාන්‍ය සිවුරක් මේකක්, මේ සිවුර මටම අහලා දුන්නේ රුපියල් 18000ක් ගියා මේ දෙපඩ සිවුර. එතකොට 18000ක් වුණා දෙපඩ සිවුර. තනිපට පිරි සිවුර වෙන 12000ක් විතර වෙනවා. පාත්‍රයකොත් 12000ක් 8000ක් අතර වෙනවා. ඒතර ඔය ඔක්කොම එකතු කරත් මම හිතන්නේ 50000ක් විතර යයි හරියට පිරිකරක් හදන්න ගියොත්. ඉතින් අහිංසක අපේ අම්මලා වගේ කට්ටියට ඔය ලොකු ගාණක් දීලා අටපිරිකරක් ගන්න බෑ. උපරිම රුපියල් 3500 වා ගිහිල්ලා නැත්නම් 4000කට 5000ට අඩු අටපිරිකරක් ගන්න එක තමයි අපි කරන්නේ. කඩේකට ගිහිල්ලා අටපිරිකරක් කීයද කියලා අහපුවාම මෙන්න මේ ගාණ්ඩ වල තියෙනවා. එහෙනම් මට මේ 2500 3000ට නැද්ද කියලා අටපිරිකරක් අරන් ඇවිල්ලා ඒක පූජා කරනවා. ඒතකොට පූජා කිරීම තුල පිනක් රැස් වෙනවා. ඇයි ඒ අම්මා දන්නේ? එයාලා පූජා කරේ මොකද්ද? අටපිරිකරක් කියන එක. හැබැයි අටපිරිකර හරියට අටපිරිකරක්ද කියන ප්‍රශ්නෙත් එක්ක ඔන්න ආයෙ අපේ පින වෙනස් වෙන අවස්ථා වෙන්න පුළුවන්. මොකද මේ අටපිරිකර ඇතුළේ තියෙන සිවුර ප්‍රමාණය, සිවුරේ ගුණාත්මභාවයේ දිගපළල අපි මේක ගැන කතා කරා. මට මතකයි එක වීඩියෝ එක අටපිරිකර ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඔන්න ওই විදිහේ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි ඉතින් කොහොමද බලමු. ඉතින් දැන් ඔයා අටපිරිකර ගැන අහපු නිසා මමත් අදහසකුත් තිබ්බා මේ අටපිරිකරක් ගලවලම බලමු කියන එක අදහසක් තිබ්බා. ඉතින් අපි එහෙනම් අටපිරිකරක් ගලවලා බලමු. ඒකේ තියෙන ගුණාත්මභාවය ඒකේ කොහොමද තියෙන්නේ කියලා අපි එකක් ගලවලා බලමු. මල්ලි මේ අටපිරිකරක් අරන් එන්නකෝ. මේ අපි ඒක ගලවලා බලමු ඉතින්. පුතා මේ ගලවන්නකෝ. මේ ගලවලා බලන්නකෝ. දැන් මේ තමයි ඔබ දැන් අයියා අහුව විදිහට ගන්න අටපිරිකරේ තියෙන පාත්‍රය. දැන් මේ බලන්න මේ වගේ පාත්‍රයක් තමයි අපි අටපිරිකර කියලා පූජා කරන්නේ. ඔහොම කරපු ගමන් මේක පාත්‍රය වුණා. ඉතින් මේ වගේ එකක් අපිට බුදුරජාන් වහන්සේ අනුදැන වදාලා නැහැ. මොකද මේක අත දාන්නත් මෙහෙම දාපුවාම ඒ මිමි තියෙනවා. අපි ඒක පස්සේ කියලා දෙන්න. මේ වගේ එකක් තමයි ස්වාමීන් වහන්සේලාට දාන දෙන්නේ. දැන් හිතන්නකෝ මේ ලෝකෙ ඉන්න උතුම්ම පිරිස බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියලා අපි දන්නවා.
ඒතර උන්වහන්සේලාට මේ ඔබ ගෙදරවත් නේ නිකන් වෙන දෙයකටවත් පාවිච්චි කරනවද මේ වගේ වාදනයක්? මේ බලන්න නිකන් හැටි. ඒතර මේ මෙන්න මේ වගේ දෙයක් තමයි මේ අටපිරිකරේ තියෙන පාත්‍රය. ඉතින් මේක මේ නමන්න උනත් තැලෙන්න උනත් හැදිච්ච එකක් තමයි නිකම්ම දෙයක්. ඔය වගේ නිකන් තියෙන හිස් දෙයක් තමයි මේ අටපිරිකරවල තියෙන්නේ. ඉතින් මන් නම් හිතන්නේ මේ වගේ එකක් ගැලපෙයි කියලා අපේ මේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි පින්වතුනි. මේ දෙයක් අම්මා තාත්තටවත් දෙනවනම් මම නම් කැමති නැහැ මේ වගේ කිසිම වැඩක් නැති ඇල්මිනියම් භාජනයකින් හදලා. මේක හොඳයි ඉතින් මේ වතුර පැම් පහසු වෙන්න නැත්නම් මේ මල් වලට වතුර දාන්න වගේ නම් මේක නම් හොඳ වගේ කියලා හිතෙන්නේ. ඔව් දැන් මේක මුට්ටියේ කැලලක් වගේ නේ. මේක තමයි ඔබ අර ආසාවෙන් පූජා කරන අටපිරිකරේ තියෙන පාත්‍රය. මේ බලන්න මේ ඔබ පූජා කරන අටපිරිකරේ ස්වභාවය තමයි අපිට මේ පෙන්වන්න වෙලා තියෙන්නේ. දැන් සිවුර මෙන්න දැන් ඔබ පූජා කරන සිවුරු තුන මේ තියෙන අඳනේ මේ තනිපට සිවුර. එතකොට මේ සිවුර බලමු. අයල්ලමු. මෙන්න දැන් පේනවද දන්නේ ඔබට මුළු සිවුරක් මෙච්චරයි. මේ සිවුරේ පළල. එතකොට මේක කාටද අඳින්න පුළුවන් මේ? පේනව නේද? හොඳට පේනවද දන්නේ? කෑලි අලවල ඉරිච්ච සිවුරු. දැන් මේක මම මේ වීඩියෝ එකට ගෙනාපු එකක් මේක වැරදි එකක් ගෙනාව නේ. මේ කෝක කැඩුවත් එච්චර තමයි. මේ ඉරිච්ච කෑලි දාලා මේ ජොයින්ට් දාලා මේ අටපිරිකරේ ඔබ සල්ලි දීලා ගන්න අටපිරිකරේ ස්වභාවය. එතන මේක අඳනේ. දෙවා. මෙන්න අඳනේ. අඳනේ බලන්නකො සයිස් එක. ඕක තමයි ඔබ පූජා කරන අටපිරිකරේ ස්වභාවය. ඊට පස්සේ මේ බලන්න පෙරහන් කඩේ. මේ පෙරහන් කඩේ තනිකර තියෙන්නේ මලකඩ කාලා තියෙන්නේ. තැනින් දෙන. මලකඩ කාපු පෙරහන් කඩයක්. අපි බුදුරජාණන් වහන්සේට හෝ ශ්‍රාවක සංඝරත්නය පූජා කරන අටපිරිකරේ තියෙන පෙරහන් කඩ. මේ එතකොට ඉදි කට්ටක් තියෙනවා. පේනවද දන්නේ? තනිකර මලකඩ කාපු ඉදි කට්ටක් තමයි මේවට ඒ ව්‍යාපාරිකයෝ කරන්නේ. ඊට පස්සේ දැලිපිහිය විදිහට තියෙනවා. නිකාම් මොහේ තියෙන දැලිපිහිය. මේ ගැලවෙන දැලිපිහිය තමයි අටපිරිකර ඔය තියෙන්නේ. මේකෙන් ඉතින් මේ කපනවා තියා මේ මොනවා කරන්නද මන් දන්නේ මේවා මේ මිනිස්සු හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ දෙපට සිවුර විශේෂම සිවුර. ඔන්න බලන්න පින්වතුනි බුදුරජාන් වහන්සේ පැවිද්ද අනුදානිනකොට පැවිද්ද දෙනකොට ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ පැවිදි කරන්ට පාවිච්චි කරන විශේෂම දේ තමයි සිවුරු පටිය කියන්නේ. සිවුරු පටිය බෙල්ලකට ගහලා තමයි පැවිදි කරන්නේ. එතකොට ගිහි කෙනෙක් පැවිදි වෙන්න කලින් සිවුර පොරවන්න කලින් පාවිච්චි කරන දේ තමයි මේ සිවුරු පටිය කියන්නේ. ඉන පටිය කියන්නේ. ඔන්න බලන්න මේ අටපිරිකරක තියෙන ඉන පටිය මෙන්න. ඔබ පූජා කරන අටපිරිකරක තියෙන ඉන පටිය මේ තනිකර නිකන් රෙදි කෑල්ල. රෙදි කෑල්ල තමයි මේ අටපිරිකරක තියෙන ඉන පටිය. ඉතින් මේකත් තමයි මේ දෙන්නේ. ඒකට ඔයා එලා හිතන්නකෝ මේක මේ ස්වාමීන් වහන්සේලා කොහොමද මේ රෙදි කෑල්ල දෙන්න පුළුවන්ද පින්වතුනි? ඔන්න ඔයාලා හොඳට බලා ගන්න ඔයාලා පූජා කරන අටපිරිකර වල යථාර්ථය ඇත්ත ස්වභාවය. එතකොට මේ දෙපට සිවුර ගැන කතා කරන්න දෙයක් නෑ. මේක ඉතින් දිගහැරලා පෙන්වන්න පුළුවන්. මේකෙත් තියෙන්නේ කිසිම හරයක් නැති රෙදි කෑල්ලක් තමයි මෙන්න මේ දෙපට සිවුර විදිහට තියෙන්නේ. ඔය නිකන් රෙදි කෑල්ල. දෙපට සිවුර කියලා මේ මිනිස්සු විකුණන්නේ. ඒක ඇත්තටම මේක ඔන්න බලන්නකෝ. මේක දෙපට සිවුරකුත් නෙවෙයි. මේකත් තනිපට සිවුරක්. මේ තනිපට සිවුර. එතකොට තුන් සිවුරකුත් නෙවෙයි අටපිරිකරේ තියෙන්නේ. සිවුරු තනිපට සිවුරු දෙකයි අඳනයි. ඒතර ඒකට දෙන මේ මොකද්ද මේක තමයි රෙදි කෑල්ල නිකන්. මේ දෙපට සිවුරකුත් නෙමෙයි මේක. මේක තනිපට සිවුර. ඒතර තනිපට සිවුරු කියලා මේක අල්ලන්න. නේ ඔන්න.
සිවුර. එතකොට මේකත් තනිපොට සිවුරක්. තනිපොට සිවුරු දෙකයි අඳනේ කියලා රෙදි කෑල්ලකුයි ඉනපටියකුයි තමයි තියෙන. මෙන්න ඉනපටිය. එතකොට මේකේ ගාන මං හිතන්නේ මම දැක්කා කීයද මල්ලි? 3500. 3500ට ඔන්න අටපිරික ගලපුවාම. ඉතින් ඔන්න දැන් මේක මේ විදිහට තමයි අටපිරිකර ගියා. මේ තව තියෙනවා නූල් පන්දුවක්. මෙන්න නූල් පන්දුව හැටි. ඔන්න නූල් පන්දුව. නිකම්ම කැඩෙන නූල් කෑලි ටිකක් දාලා නූල් පන්දුවක් හදලා තියෙනවා. ඉතින් මේ ඔන්න නූල් පන්දුවකුයි තමයි අටපිරිකර ඔබ බොහෝ වීදම් කරලා පූජා කරන අටපිරික. ඉතින් ඔයා අහපු ප්‍රශ්නෙට දෙන්න තියෙන අයියා ඉතින් දැන් දෙන මිනිස්සයා ඇත්තටම ශ්‍රද්ධාවෙන් දුන්නානේ. එයාට මුදලින් ඒ ගාන වීදම් කරලා මේ විදිහට පූජා කරා. හැබැයි ඔබ ඇත්තටම දන්නවනේ මෙන්න මේ අටපිරිකර තියෙන මේ වගේ දෙයක් කියලා ඔබට මහා දුකක් හටගනී. ඔබ පූජා කරලා තියෙන තනිකර රෙදි ගොඩක් විතරයි. රෙදි කෑලි ටිකක් විතරයි අටපිරිකරක් කියලා පූජා කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ තුල පිනක් රැස් වෙනවාද කියන එක තමයි ප්‍රශ්නේ. මොකද අපි දිය යුත්තේ ප්‍රණීත දෙයක් දෙන්න කියනවා බුදුරජාන් වහන්සේ. ගෞරවයෙන් දෙනවා. අපි ගෞරවයෙන් පූජා කරනවා. සකස් කොට පූජා කරනවා. හැබැයි මේක තුල සකස් කරලා තියෙන්නේ අනුන් සකස් කරපු දෙයක් තියෙන්නේ. එතකොට මේක දැන් කාටද පාවිච්චි කරන්න පුළුවන් කියලා බලන්නකෝ. දැන් මේ සිවුරු මේ පාට පොරවන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් ඇත්තට මේ සිවුර පොරවනවා කියන්නේ මන්න හිතා ගන්න බෑ අද කාලේ. ඉතින් මේක කිසිම හරයක් නැති දෙයක් වුණා. මේක හැබැයි පින්වතුනි හරයක් නැති වෙන්නේ මේක ගැලවුවට පස්සේ. නැත්නම් මේක අර ලස්සන පැකේ තිබුණා මේක තවත් කඩේකට දෙනවා රුපියල් 2000කට පන්සලකින් හෝ ඕනම තැනකින් මේක රුපියල් 2000කට ආවි කුණනවා. මේක වටේ කරකිය කියන මේක දිරලා නැත්තර නැති වෙනකන් රුපියල් 2000ට මෙන්න මේ ටික විකිනෙනවා. ඉතින් ඔබත් ඒකේ කොටස්කාරය කියලා ඔබත් ගන්නවා මම ගෙදර හිටියනම් මමත් ගන්නවා මටත් පූජා කරලා තියෙන ඕන තරම් අටපිරිකර. දැන් ගොඩ ගහලා තියෙනවා ඔයාලට පෙන්නන්න ඕන නම් කාමරවල ගොඩ ගහලා තියෙනවා අටපිරිකර. එතනින් මේ රැන්ඩම් හාම්බෙන් ගත්ත එකක් තමයි මේ පෙන්වන්නේ. ඉතින් මීට වැඩිය ගණන් අටපිරිකරක් ගැලවුවත් ඔච්චරයි. අපි එකක් දවසක බලමු ලොකු ගණන් වැඩි අටපිරිකරක් ගලවපුවම ඒත් කොහොමද කියලා. මේක ඉතින් රුපියල් 3500 අඩුම පිරිකර මෙන්න මේ වගේ රෙදි කෑලි ගොඩක් තියෙන. දැන් ඔයාලා මට මරි දුක හිතුණා මමත් දැක්කේ දැන් මේ බලන්නු. ඉනපටිය. මේක මං හිතන්නේ බල්ලෙකුගේ බෙල්ලවත් කෙල ගහන්න තරම් සුදුසු නැති පටියක් තමයි මේක මේ ඉනපටිය විදිහට තියෙන්නේ. ඉතින් හැබැයි අංග 8ම තියෙනවා. අංග 8ම තියෙනවා. ඒකේ ක්වොලිටි එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ දේ නිසා ඔබ අහුවෙන්න එපා. ඉතින් හරියට අටපිරිකරක් මැරෙන්න කලින් එකක් හරි කමන්නේ හරි දෙයක් පූජා කරගන්න හරි අටපිරිකරක් පූජා කරන. ඉතින් ඒ ගැන අපි තව ප්‍රශ්නයක් ඇහුවොත් කවුරු හරි නැත්නම් අපිම මම්ම හරි කියලා දෙන්නම්. අටපිරිකර කවුද කොහොමද හදන්නේ නැත්නම් හරි අටපිරිකරකට අවශ්‍ය මොනවද කියලා අපි ඉදිරියට ඉගෙන ගමු. දැන්ට ඉතින් මෙන්න මේ වගේ තමයි අයියා. ඉතින් අපිත් අහුවෙනවා ඔයාලත් අහුවෙනවා. අපි නම් ඉතින් කවදාකවත් ස්වාමීන් වහන්සේ නමක් මේ අටපිරිකරක් ගලවලා ඒකේ තියෙනවා පාවිච්චි කරනවා කියලා මන් නම් හිතන්නේ. නමුත් දෙන මිනිස්සු පව් ඉතින් නොදන්නාකමට සල්ලි විදන් කරලා දුන්නාට පස්සේ ඔය කිසි වැඩක් නැති රෙදි ගොඩක් තමයි අන්තිර පූජා කරලා තියෙන්නේ. ඉතින් තෙරුවන් සරණයි.